කෝච්චි ටිකට් එකෙන් දැන් බස් එකේ යන්නත් පුළුවන් කියලා ඔයාලා දන්නවද? පිටරටක නෙමෙයි ලංකාවේ. කාටද මේ chance එක හම්බෙන්නේ? ඒක දැනගන්න රැඳෙන්න SL Hub සමගින්. ඇතිවුණු ආපදා තත්ත්වයක් එක්ක ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියට විශාල වශයෙන් හානි සිද්ධ වුණා. ඉතින් ඒත් එක්ක කෝච්චියේ වැඩට යන අයට නැත්තම් කෝච්චියේ තමන්ගේ ගමනාගමන පහසුකම් සපයා ගන්න අයට ලොකු දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ දුෂ්කරතා මගහරින්න තමයි තමන්ගේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයෙන් බස් එකේ ගමන් කරන්න, බස් රථයේ ගමන් කරන්න ඔබට අවස්ථාව සලසා දීලා තියෙන්නේ. ඉතින් සඳ දවසේ ඉඳන් ඔන්න දිගටම ඔබට පුළුවන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය යොදාගෙන බස් එකේ ගමන් කරන්න. මොනවාද මේ බස් රථ? මොන බස්වලද ඔයාලට කෝච්චි ටිකට් එකෙන් යන්න පුළුවන් වෙන්නේ? නුවර සිට කොළඹට උදෑසන 4 උදෑසන 4යි කාල උදෑසන 4:30ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා පිටත් වෙන බස් රථවලට ඔබට පුළුවන් ගොඩ වෙන්න දුම්රිය ප්‍රවේශ පත්‍රය භාවිතා කරලා. ඒ වගේම හවස කොළඹ සිට නුවර දක්වා හවස 4:45 හවස 5යි කාල ඒ වගේම හවස 6ට පිටත් වෙන බස් රථවලත් ඔබට ගමන් කරන්න පුළුවන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයන් තුලින්. ඒ වගේම තමයි කුරුණෑගල ඉඳන් කොළඹට කුරුණෑගලින් උදෑසන 5ට උදෑසන 5යි කාලට ඒ වගේම උදෑසන 5:30ට පිටත් වෙන බස් රථවලටත් ඔබට නගින්නට පුළුවන් දුම්රිය ප්‍රවේශ පත්‍රය භාවිතා කරගෙන. ඒ වගේම තමයි කොළඹින් කුරුණෑගල දක්වා පිටත් වෙන හවස 4:45 හවස 5:30 හවස 6යි කාල කියන මේ වෙලාවල වලට කොළඹ සිට කුරුණෑගල දක්වා ගමන් කරන බස් රථවලත් ඔබට පුළුවන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර යොදාගෙන ගමන් කරන්න. ඉතින් මේ ඔබේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඔබට සපයන සුවිශේෂී සේවයක්. ඉතින් ඔබට පුළුවන් දුම්රිය ප්‍රවේශ පත්‍රය භාවිතා කරගෙන සැනසille බස් රථයේ ඔබේ ගමන් පහසුව සලසා ගන්නට.